ආයිබෝන් සුබ දවසක්. වැස්සෙම පොඩ්ඩක් අඩු වෙලා මේ දවස්වල පොඩ්ඩක් ෂේප් එකේ ඉන්නවනේ කට්ටිය අවුලන්නේ නැහැ. ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන, උතුරන්න හරියන්න ඕනේ හැමෝම හැමෝටම ආදරේ හැමදාම මේම තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ මට පේන විදිහට අවුරුද්දකට එක මෙන්ජිම 3-4 පාරක් ගලවපු කට්ටිය ඉන්න සෑයෙන්නේ. බාස්සයට කතා කරලා තිනවා මම ඉතින් 5000කට වැඩි WhatsApp එකට reply දාන්න බැරුණා දාන්නම්, Messenger එකට දාන්න බැරුණා දාන්නම්, comment වලටත් දාන්න බැරි ඒවාට reply එකක් දාන්නම්. right ඔයාලා engine එකක් හදද්දී බඩු පේනවනේ හරියන part එක දාලා හදාගන්න. මේ piston එක valve වලවල් ආපු piston එක genuine part එකක් හරි. මේ flat piston එක ආපු part number එකකුත් තියෙනවා. right මේක ඇවිල්ලා part number එක මම කියන්නද? මේක FL එකක්. මේක 415 36 AA 415 කියලා එන්නේ 0.5 කියලා තමයි කියන්නේ අපි 0.5 හරි 0.5 බෝල් පිස්ටන් එකේ මේව තමයි එන්නේ FL එකේ ෆ්ලැට් පිස්ටන් ආපු ඒවත් තියෙනවා. ඉතින් ෆ්ලැට් පිස්ටන් එක මම ගලවපු එකක් පෙන්නන්නද? මේ තියෙන ෆ්ලැට් එක පේනවනේ වෙනසක්. මේක මේ කාබන් තියෙනවා පේන්නේ නැහැ. නමුත් තනි ෆ්ලැට් එකට තියෙන්නේ මේක වලවල් දෙකක් තියෙනවා පේනවද දන්නේ මෙතන. හරි. මේ තියෙන්නේ. රයිට්. එතකොට එන්ජින් හදන්න තියෙන කට්ටිය කතා කරන්න ලස්සන වැඩක් කරලා දෙන්න. මේ ඔය අදින්න නැති කට්ටිය ඉන්නෝනේ. හයි ස්පීඩ් වැඩිපුර යන්න ඕන කට්ටිය ඉන්නෝනේ. අනේ ලෝකල් වැඩ වලට නම් කතා කරන්න එපා. මට කාලෙත් නැහැ කරන්න. පාරගත්තු වැඩ වගේකුත් තියෙනවා. මේ එන්ජින් ටිකක් තියෙනවා ෆිට කරන්න වීඩියෝස් ගන්නත් ඇත්තටම මේ ටයිම් එක ගන්න නැති වෙනවා. පාන්දර 2-3 වෙනකන් අපි වැඩ කරනවා සාමාන්‍යයෙන්. ඉතින් page බාස්සයිගේ page එක follow කරලා තියාගන්න. හරියටම හරියන part දාගන්න. මේ Y number Q number වලත් මම දැකලා තියෙනවා. timing adjuster, timing මේ guard අනම් මනම් මේවා වරද්දලා දාලා ඒතකොට FL timing chain දාලා මේ Y number වලට Y number වල ඒවා FL වලට දාලා එනවා අච්චාරුවක් කරලා ඒ වගේ වැඩ කරගන්න එපා. කඩවල වලින් බඩ දුන්නට කමක් නැහැ. part එක හරියටම දැනගෙන part එක දාන්න. මිනිස්සු අමාරුව වැටෙනවා සෑහෙන්න. ආයෙ තව දෙයක් කියනවා මේ වටේ ඔයිල් සීල් එකක් පැකින් එකක් ගියාට බය වෙන්න එපා. ගෑරේජ් වලට යන්න. පොඩ්ඩක් බලලා කතා කරලා කරගන්න. ඒවා ලොකු දේවල් නෙමෙයි. හැබැයි පුතෝ ක්‍රෑන්ක් එක ලීක් කරනවා නම් කචල්ල. ක්‍රෑන්ක් එක කියන්නේ මේ තියෙන්නේ. මේක ඔයිල් සීල් එක ඇතුලෙන් තියෙන්නේ මේ FL එක මම පෙන්නන්නම් මේ තියෙන්නේ. සමහරව ඇවිල්ලා අහනවා මේක ගහලා දෙන්න කියලා ඉතින්. මේක ගහන්න ගියාම වැඩේ තියෙන්නේ මේ ඔයිල් සීල් එක යන්න හේතුව බලන්න ඕනේ. ඔයිල් සීල් එක කර වෙලා වෙන්න පුළුවන්, ක්‍රෑන්ක් එක බකල් වෙන්න පුළුවන්, හවුසින් එකේ මේ ෆේස් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒවා බලලා තමයි වැඩේ කරන්න වෙන්නේ. ෆික්ස් ගානක් කියන්න බෑ. ගලවලා බලලා ලෙඩේ හදලා ලෙඩේට හේතුව එක්කම හදාගෙන යන්න ඕනේ හදනකොට. නැත්තම් හේතුව ඉතුරු කරලා හදවුවොත් එහෙම ඒක කස්ටමර් තමයි පාඩුව දරා ගන්න වෙන්නේ. ඉතින් එහෙ වෙච්ච ඒවා ගොඩක් මංගාවට ඇවිල්ලා තියෙනවා එනවා. හරි ජය වේවා. අදත් නයිට් එකක් යන්නේ වැඩ පටන් ගන්න යන්නේ. ජය වේවා හැමෝටම.